ළමයි අද අපි ඇවිල්ලා ඉන්නේ කඩොලාන පරිසරයකට. ඔයාලට මේ කඩොලාන ශාඛ ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි අපි මේ ස්ථානය තෝරගත්තේ. ඉතින් මේ කඩොලාන ශාඛ වර්ධනය වන්නේ ගම්මෝයවල් කලපු ආශ්‍රිත ප්‍රදේශවල තමයි ගොඩක්ම මේවා වර්ධනය වන්නේ. ඒ කියන්නේ ගොඩබිමයි ජලයයි එකට එක්වර මායි මුල තමයි මේවා වර්ධනය වෙන්නේ. ඒ වගේම මේ ශාඛවල පස දවසේ වැඩි කාලයක්ම ජලයෙන් යට වෙලා තමයි තියෙන්නේ. වඩදී අවස්ථාවේදී ලවණ මිශ්‍ර ජලයෙන් යට වෙලා ගිහිල්ලා ආයි බාධි අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒ පස නිරාවරණය වෙනවා. ඉතින් මේ පසේ තියෙන ලවණ ප්‍රමාණය ගොඩක් මොකද වෙන්නේ? වැඩි. ඒ නිසා මේ ශාඛ මේ පරිසරයේ වර්ධනය වන්න මේවට විශේෂ හැඩගැසීම් කිහිපයක් තියෙනවා. මේවායේ මුල් තියෙනවා කරු මුල්, කයිරු මුල්, ඒ වගේම වායුදර මුල් මේ ශාඛවල දක්නට ලැබෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් මේ කඩොලාන ශාඛ විශේෂ 17ක් විතර වගේ හොයාගෙන තියෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ අපට අද දක්නට ලැබෙනවා. ඒ වගේම කිරළ, කඩොල්, මල් කඩොල්, කටුයිකිලිය, ඒ වගේම කැරන් කොකු, ගිම්පල් වගේ ශාඛ බොහොමයක් මේ ස්ථානයේ දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ශාඛවල පස ජලයට නිරාවරණය වෙලා නොමැති අවස්ථාවලදී කළු පාට ස්වභාවයක් තමයි ගන්න. කළු ස්වභාවයක් ගන්නවා. ඒත් එක්කම මොලොක් පසක් තියෙන කාබනික ද්‍රව්‍ය බහුලව මේ පසේ තියෙනවා. ඒ වගේම තමයි විවිධ විශේෂවල කකුළු විශේෂ මේ පසේ ගුල් හාරගෙන ජීවත් වෙනවා අපට දක්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ කඩොලාන ශාඛවල ඵල මේ ශාඛයේ මව් ශාඛයේ තිබෙදීම තමයි ප්‍රරෝහණය වෙන්නේ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා මේ ශාඛ වල ඵල පසට වැටුනොත් එම පසේ ලවණ ප්‍රමාණය වැඩි නිසා පසේ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මේවා බීජ කුණු වෙනවා. ඒ නිසා මේ ශාඛවල ඵල වල බීජ හැඩ ගැහිලා තියෙනවා. මව් ශාඛයේ තිබෙදීම මොකද වෙන්නේ? ප්‍රරෝහණය වෙලා බිමට පතිත වෙන්නේ. මව් ශාඛයේ තිබෙදීම ශාඛවල ඵල ප්‍රරෝහණය වෙන එකට අපි කියනවා ජලාබුජ ප්‍රරෝහණයක් කියලා. දැන් මව් ශාඛයේ තිබෙදීම මේ ඵලවල බීජ මොකද වෙන්නේ? බීජාංකුරය මූලාංකුරය වර්ධනය වෙලා මේක ජලයට වැටිලා ජලයේ පාවෙලා ගිහිල්ලා සුදුසු උපස්තරයක් මතදී ඒ කියන්නේ මඩේ රැඳිලා එතන මේ ශාඛය මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඒ විදිහට හැඩ ගැහිලා තියෙනවා මේ කඩොලාන ශාඛ වර්ධනය වීම සඳහා, ප්‍රචාරණය වීම සඳහා. ඒ වගේම පසේ ලවණ ප්‍රමාණය වැඩි නිසා මේ කිරණ ශාඛවල මුල් හැඩගැහිලා තියෙනවා පොළවෙන් ඉහළට එන්න. පොළවෙන් ඉහළට ඇවිල්ලා අපි ওই මුල් වලට කියන පොළවෙන් ඉහළට ඇවිල්ලා තියෙන අර මුල් වලට කියනවා වායුදර මුල් කියලා. කියන්නේ පසේ ලවණ ප්‍රමාණය වැඩි. ඒ නිසා පසේ ඔක්සිජන් ප්‍රමාණය අඩු. ඒ නිසා මේ කිරණ ශාඛවල මුල් හැඩගැහිලා තියෙනවා පොළවෙන් ඉහළට ඇවිල්ලා වායුගෝලයෙන් ඔක්සිජන් වායුව ලබා ගන්න. කඩොලාන ශාඛ නිසා මේ ගම් යෝරු කලපු සෝදාපාලුවට යන එක වළකිනවා. ඒත් එක්කම ගම් යෝරු ටික සංරක්ෂණය වෙනවා. ඒ වගේම විරලබඩ ප්‍රදේශවල වැඩෙන කඩොලාන ශාඛ නිසා විරල ඛාදනය වීම වළකිනවා. ඒ වගේම තමයි මේ කඩොලාන පරිසරය නිසා මත්ස්‍යයන්ට ඒ වගේම වෙනත් ජලජ ජීවීන්ට ප්‍රජනනයට උපස්තරයක් සපයලා තියෙන මේ කඩොලාන පරිසරය. ඒ වගේම තමයි පක්ෂීන්ට ආහාර සපයනවා. වෙනස් සතුන්ට ආහාර සපයනවා. වෙනත් සතුන්ගේ වාසස්ථාන පක්ෂීන් ඇතුළු වෙනස් සතුන්ට වාසස්ථාන ලෙස ක්‍රියාත්මක වීමට මේ කඩොලාන පරිසරය දායක වෙනවා. ඒ වගේම තමයි මේ අපි ඉස්සෙල්ලා දක්නට ලැබුණ අපේ ගිම්පල් ශාඛය. ඒ ගිම්පල් ශාඛය ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව වගේ රටවල් මධ්‍යසාර නිෂ්පාදනය කිරීමට යොදා ගන්නවා. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වගේ අලුත් පරිසරයක තවත් අලුත් වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙමු. සුබ දවසක්.